green color border එකක් ඇතුලේ at money කියලා option එකක් තියෙනවා. debit card එකක් හරි credit card එකක් හරි use කරලා කොහොමද recharge කරගන්නේ කියන එක. beneficiary add කරන එක complete. ඔයාට message එකක් එයි beneficiary been activated success. ලංකාවට කොහොමද අපි අපේ සල්ලි transfer කරන්න කියලා. SL Rocks YouTube channel එකට ඔබ සියලු දෙනාව සාදරයෙන් පිළිගන්නවා. ඔන්න ඉතින් යාළුවනේ සුපුරුදු පරිදි අදත් මම ගොඩක් වටිනා වීඩියෝ එකක් අරගෙන ආවිල්ලා තිනවා. ඔයත් සෞදි අරාබියේ ඉන්න ශ්‍රී ලාංකිකයෙක් නම් ඔයාටත් මේ වීඩියෝ එක අනිවාර්යෙන් වැදගත් වෙනවා. අද වීඩියෝ එකේ මම කතා කරන්නේ කොහොමද mobile pay app එකකින් අපේ ලංකාවට මුදල් transfer කරන්න කියලා. ඉතින් mobile pay app එකට කොහොමද අපි beneficiary කෙනෙක් add කරගන්නේ, mobile pay app එක කොහොමද recharge කරගන්නේ, අන්තිමට mobile pay app එකකින් කොහොමද අපි ලංකාවට මුදල් transfer කරන්න කියලා මම මේ වීඩියෝ එකෙන් කතා කරනවා. මීට කලින් මම වීඩියෝ එකක් කරා ඒකේ mobile pay app එක download කරලා කොහොමද account එක register කරගන්නේ කියලා මම කියලා දුන්නා. ඉතින් අද වීඩියෝ එකෙන් මම ඊටු ටික ඔයාලට කියලා දෙන්න යනවා. ඉතින් ඔයත් මගේ channel එකට අලුත් නම් දැම්ම SL Rocks YouTube channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. එන්න අපි වීඩියෝ එකට යමු. Welcome to SL Rocks YouTube channel. හරි, දැන් අපි mobile pay app එක open කරගමු. ඉතින් ඔයා mobile pay app එක open කරපු ගමන් ඔයාට ඔයාගේ dashboard එකේ දැක ගන්න පුළුවන් ඔයාගේ account එකේ balance එක කීයක් තියෙනවද කියලා. ඉතින් ඒ account එකේ balance එකට යටින් ඔයාට දැක ගන්න පුළුවන් green color border එකක් ඇතුලේ at money කියලා option එකක් තියෙනවා. අන්න ඒක touch කරන්න. ඒක touch කරාට පස්සේ ඔයාට දැක ගන්න පුළුවන් select payment method කියලා options 4ක් දීලා තියෙනවා. ඉතින් සාමාන්‍ය අපි මෙතනදී first two option තමයි use කරන්නේ. එකක් ඇවිල්ලා debit or credit card කියන option එක. එහෙම නැත්නම් Apple Pay කියන එක. තවත් කෙනෙක්ට bank transfer එහෙම නැත්නම් Nakate කියන ඒ option දෙක use කරගන්න පුළුවන්. ඉතින් සාමාන්‍ය ගොඩක් දුරට භාවිතා වන්නේ මේ first option එකයි second එකයි. ඉතින් මම දැන් Apple Pay කියන එක touch කරනවා. ඒක ටච් කරාට පස්සේ අලුත් ඩිස්ප්ලේ එකේ top up කියන option එකක් ඇවිල්ලා තිනවා. එතන අපි කොච්චරක් recharge කරන්න ඕනේද කියලා amount එක enter කරන්න ඕනේ. enter කරලා top up with Apple Pay කියන එක ටච් කරන්න. ඒක ටච් කරපු ගමන් ඔයාගේ Apple wallet එකට ඒක අරගෙන යනවා. ඉතින් එතනදී ඔයාට දැකගන්න පුළුවන් ඔයාගේ primary card එක. ඔයා කොයි card එකද primary දීලා තින්නේ ඒ card එක තමයි එතන display එකේ මතුවෙන්නේ. ඉතින් ඔයාට එතන පාතින් බලා ගන්න පුළුවන් amount එකත් ඇවිල්ලා තිනවා. ඔයා කීයක්ද pay කරන්න යන්නේ කියලා. ඉතින් ඔයාට මේක okay නම් එතන double click කරලා pay කරන්න පුළුවන්. එතකොට automatic recharge වෙනවා. ඉතින් මම මේක recharge කරන්නේ නෑ දැන්. මම ඔයාට ඒ option එක තමයි පෙන්නන්නේ. එහෙමත් නැත්නම් ඔයාට මේ card එකකින් නෙවෙයි ඔයා ළඟ තවත් Apple wallet එකේ තවත් වෙන card තියෙනවා. ඔයාට ඒ card එකක් use කරලා තමයි recharge කරන්න වෙන නම් එතන තියෙනවා change payment method කියලා. ඒක ඉස්සෙන් චූටි arrow mark එකක් තියෙනවා. අන්න ඒක touch කරන්න. ඒක touch කරාට පස්සේ ඔයාගේ තියෙන Apple wallet එකේ තියෙන ඔක්කොම card ටික display එකට එනවා. ඉතින් එතනින් ඔයාට කොයි card එකේද cash තියෙන්නේ, ඒකෙම කොයි card එකකින්ද ඔයාට recharge කරන්න ඕනේ කියලා ඒ card එක අදාළ card එක touch කරා නම් ඒක select වෙනවා. ඉතින් ඔයාට ඒ ක්‍රමයට රීචාර්ජ් කරගැනීමේ හැකියාව තියෙනවා. එහෙමත් නැත්නම් ඔයාට ඊළඟ ක්‍රමය තමයි ඔයාගේ ඩෙබිට් කාඩ් එකක් හරි ක්‍රෙඩිට් කාඩ් එකක් හරි යූස් කරලා කොහොමද රීචාර්ජ් කරගන්නේ කියන එක. පේමන්ට් මෙතඩ් එකේ යටතේ තියෙන ඩෙබිට් or ක්‍රෙඩිට් කියන එක සිලෙක්ට් කරන්න. ඊට පස්සේ ඔයාට top up page එකක් open වෙයි. එතන ඔයා රීචාර්ජ් කරන මුදල enter කරලා පල්ලෙහා තියෙනවා select card කියලා option එකක්. දැන් ඉතින් යාළුවනේ මම කලින්ම කාඩ් එකක් add කරලා තියෙන නිසා තමයි ඒ option එක මට ඇවිල්ලා තින්නේ. නමුත් ඔයා පළමු වරට කාඩ් එකක් add කරනවා නම් ඔයාට එතන එකතු කිරීමේ ලකුණක් තියෙන්නේ. ඉතින් ඒ ප්ලස් මාක් එක ටච් කරලා ඔයාට කාඩ් එක ඇඩ් කරගැනීමේ හැකියාව තියෙනවා. දැන් මම ඔයාලට පෙන්වන්න ඕන නිසා මම මගේ අනිත් කාඩ් එකත් මේකට ඇඩ් කරනවා. ඉතින් මම දැන් ප්ලස් මාක් එක ටච් කරා. ටච් කරාට පස්සේ මට අලුතින් page එකක් ඕපන් වෙලා තිනවා. ඒකේ තියෙනවා card short name කියලා එකක් enter කරන්න. ඒ කියන්නේ ඔයාගේ bank card එක මොන බැංකුවට අයත්ද කියන එක තමයි එතන enter කරන්න ඕනේ. දැන් මගේ කාඩ් එක අලින්ම නිසා මම අලින්ම කියලා type කරනවා. ඔයාගේ කාඩ් එක මොන වර්ගයට අයත්ද කියලා එතන select කරනවා. Visa ද Master ද Mada ද කියලා. ඉතින් ඔයා කාඩ් එකේ තියෙන එක එතන select කරන්න. select කරලා save card කියන option එක touch කරන්න. දැන් ඔයාට අලුත් page එකක් open වෙලා ඇති. ඉතින් එතන ඔයාගේ කාඩ් එකේ information enter කරන්න ඕනේ. ඉතින් card number එක ඔයාට කාඩ් එකේ තියෙන දිග නම්බර එක ඒක enter කරලා ඊට පස්සේ expiry date එකත් කාඩ් එකේ තියෙනවා ඒකත් enter කරලා card holder කාඩ් එකේ ඔයාගේ නම කොහමද තියෙන්නේ ඒකේ එම මෙතන enter කරන්න. ඊට පස්සේ CVV කියන්නේ කාඩ් එක back side එකේ තියෙනවා ඉලක්කම් 3ක් අන්න එක. ඒකත් enter කරලා register now කියලා දීපු ගමන් ඔයාගේ කාඩ් එක successfully registered කියලා ඔයාට message එකක් ඔයාගේ display එකට එයි. දැන් ඔයාට බලන්න මට ඇවිල්ලා තියෙන message එක success කියලා ආවා. ඔයා මේ විදිහට කාඩ් එකක් add කරගත්තට පස්සේ ඔයාට දැන් ආයි top up එකට ගියාට පස්සේ ඔයාට
බලාගන්න පුළුවන්. ඔයා කාඩ් එක එතන පාතින් තියෙනවා. ඉතින් ඔයාට රීචාර්ජ් කළ යුතු මුදල එතනින් සිලෙක්ට් කරලා එහෙම නැත්නම් මැනුවල් ඔයා ටයිප් කරලා පල්ලෙහා තියෙන සිලෙක්ට් කාඩ් කියලා. ඉතින් ඔයාගේ කාඩ් එක උඩින් ටච් කරා නම් ඇති ඒක හයිලයිට් වෙනවා. ඊට පස්සේ කන්ටිනියු එක දෙන්න. ඔයාට අලුත් පේජ් එකක් ඕපන් වෙලා ඇති. එතන තියෙනවා කන්ෆර්ම් ඩීටේල්ස් කියලා. කන්ෆර්ම් කියලා දෙන්න. ඊට පස්සේ ඔයා ඒක කන්ෆර්ම් කරාට පස්සේ ඔයාගේ මොබයිල් පේ ඇප් එකට ලොග් වෙන පාස්වර්ඩ් එක අහනවා එතනදී. දැන් මම ෆේස් ID දීලා තියෙන නිසා මට ෆේස් ID එකකින් ඩයිරෙක්ට් ඕපන් වෙනවා. ඉතින් ඔයා ෆේස් ID හරි ෆින්ගර්ප්‍රින්ට් හරි දීලා නැත්නම් ඔයාට පාස්වර්ඩ් එක ටයිප් කරලා තමයි එතන ඊටු ප්‍රොසෙස් එක කරන්න ඕනේ. ඊට පස්සේ ඔයා ඊළඟට ඔයාට කියනවා ඔයා කාඩ් එකේ CVV නම්බරය එන්ටර් කරන්න කියලා. ඒ කියන්නේ බෑක් සයිඩ් එකේ තියෙන ඉලක්කම් 3. මෙතන ඒ ඉලක්කම් 3 ඔයා එන්ටර් කරන්න ඕනේ. එන්ටර් කරලා පල්ලෙහා තියෙන pay now කියලා green color එකේ ඒක ටච් කරන්න. දැන් ඔයාට වෙරිෆිකේෂන් කෝඩ් එකක් ඒ ඔයාගේ ෆෝන් එකට ඒ වෙරිෆිකේෂන් කෝඩ් එක ඔයා එන්ටර් කරලා confirm කියන එක ටච් කරන්න. එතකොට ඔයාගේ මොබයිල් pay එක රීචාර්ජ් වෙනවා. ඉතින් ඔයාට මගේ ඩිස්ප්ලේ එකේ බලන්න පුළුවන්. එතන success කියලා මැසේජ් එකක් ඇවිල්ලා තිනවා. ඉස්සෙල්ලා මගේ රියල් 22යි තිබ්බේ. මම දැන් රියල් 50ක් රීචාර්ජ් කරා. දැන් 77 රියල් පෙන්නනවා. ඉතින් මෙන්න මේව තමයි අපි අපේ ඩෙබිට් කාඩ් එකක් ඇඩ් කරලා රීචාර්ජ් කරගන්නේ. දැන් අපි බලමු මොබයිල් පේ ඇප් එක භාවිතා කරලා ලංකාවට කොහොමද අපි අපේ සල්ලි ට්‍රාන්ස්ෆර් කරන්න කියලා. ඉතින් ඔයාගේ ඩෑෂ්බෝඩ් එකේ බලන්න පාතින් තියෙනවා සර්විසස් කියලා ඔප්ෂන් එකක්. අන්න ඒකේ යටතේ දෙවෙනියට තියෙනවා ඉන්ටර්නැෂනල් ට්‍රාන්ස්ෆර් කියලා. ඒක ටච් කරන්න. ඒක ටච් කරාට පස්සේ අලුත් පේජ් එකක් ඕපන් වෙයි. ඉතින් ඒ පේජ් එකේ ඔයාට බලා ගන්න පුළුවන්. මේ බෙනිෆිෂරි කෙනෙක් මම කලින්ම ඇඩ් කරලා තිනවා. නමුත් මම දැන් ඔයාලට පෙන්වන්න ඕන නිසා අලුත් එකක් ඇඩ් කරනවා. ඔයාට පේනවා ඇති දකුණු පැත්තේ උඩින්ම තියෙනවා ප්ලස් එකතු කිරීමේ සලකුණත් එක අයිකන් එකක්. අන්න ඒක ටච් කරන්න. ඒක ටච් කරාට පස්සේ ඔයාට අලුත් පේජ් එකක් ආයෙත් ඕපන් වෙනවා. ඉස්සෙල්ලම ඔයා ඇවිල්ලා ඔයාගේ කන්ට්‍රි එක සිලෙක්ට් කරන්න ඕනේ. ඉතින් ඔයාට පේනවා ඇති එතන කන්ට්‍රි කියන එක යටතේ චූටි ඇරෝ මාක් එකක් තියෙනවා පල්ලෙහාට. අන්න ඒක ටච් කරාට පස්සේ ඔයාට කන්ට්‍රි ලිස්ට් එක බලා ගන්න පුළුවන්. එතන SRI කියලා ටයිප් කරලා ඔයාට ශ්‍රී ලංකා කියන එක පාසුවෙම හොයා ගන්න පුළුවන්. එහෙම නැත්නම් පාතට ගියා නම් ඔයාට ලංකාවේ ෆ්ලැග් එකත් එක්ක ශ්‍රී ලංකා කන්ට්‍රි එක පාසුවෙන් සොයා ගන්න පුළුවන්. ඊළඟට ඩිලිවරි ඔප්ෂන් එක සිලෙක්ට් කරන්න කියලා එනවා. ඉතින් එතන ඔප්ෂන් 3ක් දීලා තියෙනවා. ඒකේ මැද්දෙම තියෙනවා send to bank කියන එක. අන්න ඒක සිලෙක්ට් කරන්න. ඊට පස්සේ පහළට යනකොට next කියලා බටන් එකක් ඇති. අන්න ඒක ටච් කරන්න. ඊට පස්සේ ඔයාලට දැන් අලුත් page එකක් open වෙලා ඇති. ඒකේ තියෙනවා add receiver කියලා. ඉතින් add receiver කියන්නේ ඔයා මුදල් යවන කෙනා එයාගේ නම එතන type කරන්න. එතන ඔයා ඒ මුදල් යවන කෙනාගේ ඒ කියන්නේ account එකේ අයිතිකාරයාගේ සම්පූර්ණ නම නිවැරදිව type කරගන්න. ඊට පස්සේ ඊළඟ option එකේ කියනවා nickname එකක් කියලා. ඒ කියන්නේ ඔයා දැන් කලින් නම ටයිප් කරන්නේ මෙතන ඔයා යාව හඳුන්වන කෙටි නම එතන ටයිප් කරන්න ඕනේ. ඊට පස්සේ ඊළඟට කියනවා receiver address එක කියලා. ඉතින් ඒ ගැන ලොකුවට හිතන්න ඕනේ. ඔයාට ආසන්නම නගරය එහෙම නැත්නම් කොළඹ කියලා සිලෙක්ට් කරන්න. ඊට පස්සේ පාතින් තියෙනවා relationship කියලා. ඉතින් එතන යාලා ඔප්ෂන් 4ක් දීලා තිනවා. මුදල් යවන කෙනත් එක්ක අපිට තියෙන relationship එක මොකක්ද කියලා. ඉතින් යාලා දීලා තිනවා ඔප්ෂන් 4ක්. එකක් business purpose ද නැත්නම් family member කෙනෙක්ද friends කෙනෙක්ද නැත්නම් අපේ තමන්ගේම account එකට යවන්නේ කියලා. ඉතින් ඒකේ ඔයාට අදාළ එක ඔයා සිලෙක්ට් කරන්න. ඊට පස්සේ intent of use කියලා. ඒ කියන්නේ අපි මුදල් යැවීමේ අරමුණ කියන එක. ඒක ටච් කරගත්ත පස්සේ ඒක යටතේ business, family and friend support ඊට පස්සේ others කියලා ඔප්ෂන් 3ක් දීලා තියෙනවා. ඉතින් ඔයාට ඉතින් කොයි එකද ගැලපෙන්නේ ඒක ටච් කරලා සිලෙක්ට් කරගන්න. ඊට පස්සේ පල්ලෙයන් තියෙනවා mobile number කියලා. ඉතින් මේකට ඔයා ලංකාවේ මොබයිල් නම්බරයක් එන්ටර් කරන්න. ඊට පස්සේ පාතින් තියෙනවා bank name කියලා. ඉතින් ඔයා මුදල් යවන බැංකුවේ නම සිලෙක්ට් කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාගේ branch එක එන්ටර් කරන්න ඕනේ. ඉතින් එතන branch එක ඔයා type කරන්න ඕනේ. branch එක type කරාට පස්සේ පාතින් තියෙනවා account number එන්ටර් කරන්න කියලා. ඉතින් මෙතනදී ඔයා account number නිවැරදිව දෙසරයක් බලලා එන්ටර් කරන්න. ඊට පස්සේ ඔයා account number එන්ටර් කරාට පස්සේ පාතින් තියෙනවා add beneficiary කියලා green එකේ. අන්න ඒක touch කරන්න. ඒක touch කරාට පස්සේ ඔයාගේ beneficiary add කරන එක complete. ඔයාට message එකක් එයි beneficiary been activated successfully කියලා. ඉතින් යාළුවනේ මේම තමයි අපි beneficiary කෙනෙක් add කරගන්නේ. දැන් අපි බලමු කොහොමද ලංකාවට මුදල් transfer කරන්න කියලා. ඉතින් දැන් ඔයා මෙතන ඩෑෂ්බෝඩ් එකට පාතින් තියෙනවා සර්විසස් කියන එක. ඒක යටතේ තියෙන දෙවෙනි ඔප්ෂන් එක සිලෙක්ට් කරන්න ඉන්ටර්නැෂනල් ට්‍රාන්ස්ෆර්. දැන් ඔයාට බෙනිෆිෂරිස් පේජ් එක ඕපන් වෙලා ඇති. එතනින් ඔයාගේ සේව් කරපු බෙනිෆිෂරිව සිලෙක්ට් කරගන්න. ඊට පස්සේ ඔයාට අලුත් පේජ් එකක් ඕපන් වෙනවා. එතන ඔයා ලංකාවට යවන මුදල රියල් වලින් ටයිප් කරන්න ඕනේ. ඔම පාතට යනකොට චූටි කොටුවක් තියෙනවා. ඉතින් එතන ඒ කොටුවක් තියලා ඒගොල්ලන් කියලා තියෙන්නේ ඔයා යවන ට්‍රාන්ස්ෆර් කරන මුදලෙම සර්විස් චාර්ජ් එක කපනවද නැද්ද කියලා. ට්‍රාන්ස්ෆර් කරන මුදලෙම සර්විස්
charge එකත් අඩු වෙන්න ඕන නම් එතන ටික් එකක් දාන්න. එහෙම නැතුව ඔයාට රියල් 1000ක් යවනවා නම් 10ම ලංකාවට යන්න ඕන නම් එතන blank තියන්න empty තියන්න. එතකොට ඔයාගේ account එකේ mobile pay account එකේ තියෙන balance එකෙන් තමයි service charge එක කැපෙන්නේ. ඉතින් යාළුවනේ දැන් ඔයාට display එකේ බලා ගන්න පුළුවන් ඔයා යවන account එකේ details ඊට පස්සේ මුදල රියල් සහ රුපියස් වලින් කීයද ඊට පස්සේ service charge එක කීයද exchange rate එක සියලුම විස්තර ඔයාට display එකේ බලා ගන්න පුළුවන්. ඉතින් ඒ ටික double check කරලා ඔයා එතන පල්ලෙයන් තියෙන continue කියලා බටන් එකක් අන්න ඒක touch කරන්න. දැන් ඔයාගේ phone එකට verification code එකක් එනවා. අන්න ඒක enter කරන්න. ඒක enter කරාට පස්සේ ඔයාගේ display එකේ නැවතත් ඔයා යවන මුදල ඊට පස්සේ exchange rate ඔක්කොම information ටික නැවත සැරයක් display එකට එනවා. ඒ ටික double check කරලා එතන පල්ලෙයන් තියෙන confirm කියලා අන්න ඒක touch කරන්න. ඉතින් දැන් ඔයාගේ display එකේ success කියලා message එකක් ඔයාට දැක ගන්න පුළුවන්. ඉතින් යාළුවනි mobile pay එකෙන් ලංකාවට මුදල් යවන process එක මෙතනින් අවසానයි. ඉතින් ඔයත් මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් කියලා හිතනවා නම් මේ වීඩියෝ එකට like එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයත් මගේ channel එකට අලුත් නම් Missile Rocks YouTube channel එක subscribe කරලා මාත් එක්ක දිගටම රැඳිලා ඉන්න. ඉතින් යාළුවනි මම අදට ඔයාලගෙන් සමු ගන්නවා. ඔබ සියලු දෙනාටම සුබ දවසක් වේවා. මම සුරේෂ්.